එකමත් රටක ආයේ අමාපෙම් හසකෙන් යයි පිපින්නම් විඳින්නම් ආදරේ වයන්නම් හදවීනාවේ සුපෙම්බරගී සංසාරේ සොයන්නම් සිපින්නම් නැතිවූ ආදරේ ගිලන් වෙලා සඳත් මෙදා හොයන්න බලන්න කවුරුත් නෑ. හායි කොහොමද ඔයාලට? ඉතින් ඔයාලා දැන්ටමත් දන්නවා අද මම අරන් එන වීඩියෝ එක මොකක්ද කියලා. ඉතින් ඩෙස්ක් මේකෝ වීඩියෝ එකක් තමයි අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ. ඉතින් මුලින්ම මට මේ වැඩේට ඕන කරන බඩු ටිකකුයි ස්ටේෂනරි අයිටම්ස් ටිකකුයි ගන්න ඕනුණා. ඒ හින්දා මම ආවා මාතර තියෙන සැවුනෝ කියන ෂොප් එකට. ඉතින් මුලින්ම මම අරගන්න ඕනි කියලා හිතුවේ පෙන් හෝල්ඩර් එකක්. මම ළඟ පරණ එකක් නම් තියෙනවා. හැබැයි මට අලුත් එකක් ගන්න ඕනි කියලා හිතුණා. ඉතින් ඒකට එකක් තමයි මම මේ හොය ඉන්නේ. කොහොම හරි මට හිතට සෙට් වෙන එකක් තිබුණේ නැහැ. ඊට පස්සේ තව ටිකක් බලාගෙන යනකොට මට මෙන්න මේ පෙන් හෝල්ඩර් එක ගත්තා නම් හොඳයි කියලා හිතුණා. ඒ වගේම එතනම තිබුණා හරිම ලස්සන කියුට් පැන්සල් වගේකුත්. ඉතින් මම මේ පැන්සලකුත් අරගත්තා. මට ඒක ඕන වෙන හින්දා. ඉතින් මෙන්න මේ දෙක තමයි මෙතනින් අරගත්තේ. ඊට පස්සේ කොහොම හරි මට ඕනුණා වෝල් පෝස්ටර්ස් ටිකක් බිත්තිය අලවන්න ඕනි කියලා. ඉතින් ඒකේ වැඩේට මම කමියුනිකේෂන් එකට ගියා. ඊට පස්සේ මට ලාම් ක්ලොක් එකක් ගන්නත් ඕන වුණා. ඒකටත් මට වෙන ෂොප් එකකින් ඕන විදිහ එකක් හම්බ වුණා. ඊළඟට මට ගන්න තියෙනවා කහ පාට ලයිට් එකක් තියෙන මොනවා හරි අයිටම් එකක් ගන්න ඕන වුණා. ඉතින් ඒකට මැච් වෙන දෙයක් මට ඔන්න හම්බුණා. මේක 240ක් තමයි උනේ. ඊළඟට මට to do list එක ලියන්න චූටි නෝට්බුක් එකක් ගන්න ඕන වුණා. කලින් තිබිච්ච ඒවා ඉවරයි. ඒ වගේම ඉතින් අලුත් අවුරුද්දකට යන නිසා මට හිතුණා කොහොමත් අලුත් එකක් ගන්නව නම් හොඳයි කියලා. ඉතින් ඒ ටික තමයි මට ගන්න තිබුණේ. ඒ ටික අරගෙන ආවා. ඊළඟට ඉතින් මට ඕනුණා මගේ ටේබල් එක සුදු පාටින් තියෙන. ඒ නිසා මම හાર્ඩ්වෙයාර් එකකින් සුදු පාට ස්ටිකර් එකක් අරගෙන ආවා. ඉතින් තින්ත ගන්න උනත් පුළුවන්, ස්ටිකර්ස් උනත් අලවන්න පුළුවන්. ඉතින් මම ওই දෙකම කරා. මට හිතුණා සුදු පාටට ලස්සනයි කියලා. ඒ නිසා මම ඒකත් අරගෙන ආවා. ඉතින් මගේ බඩු ටික ඔක්කොම හරි. දැන් ඉතින් වැඩේ පටන් ගන්න තමයි තියෙන්නේ. හරි දැන් ඉතින් මට අවශ්‍ය බඩු ටික ඔක්කොම ටික හදාගත්තා. දැන් ඉතින් හදන්න තියෙන්නේ. මුලින්ම මම හිතුවා වෝල් පෝස්ටර්ස් ටික අලවලා ඉන්න ඕන කියලා. ඉතින් ගොඩාක් ළමයිගේ වීඩියෝස් වල මම දැකලා තියෙනවා හරිම ලස්සනට යාලා ටේබල් එකේ ඉස්සරහා බිත්තියේ වෝල් පෝස්ටර්ස් අලවලා තියෙනවා. හැබැයි ගොඩක් අය පේජස් වලින් අරගෙනත් තියෙනවා. Pinterest app එකෙන් ඩවුන්ලෝඩ් කරලා අරගෙනත් තියෙනවා. ඉතින් මමත් ඒ විදිහට app එකෙන් ඩවුන්ලෝඩ් කරලා ඒ අදාළ ෆොටෝස් ටික කමියුනිකේෂන් එකකට දීලා print out අරගෙන තමයි ආවේ. ඉතින් අපිට සාමාන්‍යයෙන් මේක A4 කොළ එක ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඊට වැඩි ටිකක් ඝනකම් සහිත කොළයකින් ගන්නත් පුළුවන්. ඉතින් මම මේ විදිහට print out අරගෙන ඇවිල්ලා ඒ ටික ගෙදරදී කපලා දැන් අලවන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලත් ඔයාලගේ ටේබල් එක ලස්සන කරගන්න හිතනවා නම් මේක මං හිතන්නේ අනිවාර්යම දෙයක්. අනිවාර්යයෙන්ම ඔයාලගේ මේසේ ඉස්සරහා බිත්තියකින් මේ විදිහට ලස්සන වෝල් පෝස්ටර්ස් ටිකක් අලව ගන්න. සාමාන්‍යයෙන් ඔයාගේ මේසේ තියන්න ඕන තැන ගත්තම ගොඩක් වෙලාවට ඉරෙලිය වැටෙන තැනකට ලං වෙන්න මේසේ තියනවා නම් ගොඩක් හොඳයි. ඉතින් මොකද ඒකින් අපිට ඉරෙලියත් එනවා. ඒ වගේම අර පොඩි ෆ්‍රෙෂ් ගතියක් එනවා. නැත්තම් අර කාමරේ අස්සක තැනක මේසේ තිබ්බොතින් ටිකක් වැඩ කරන්න කම්මැලි හිතෙන්න පුළුවන්. ඉතින් කොහොම හරි මම වෝල් පෝස්ටර්ස් ටික අලව ගන්න තමයි හදන්නේ. ඉතින් මම මේකෙදි Pinterest app එකෙන්ම ෆොටෝ එකක් ගත්තා. මේක සාම්පල් එකක්. ඒක බලාගෙන තමයි අලවන්න ගත්තේ. ඉතින් අලවද්දී අනිවාර්යයෙන්ම ගම් චුට්ටක් තියලා අලවන්න. මම හිතන විදිහට නම් ඔයාලා මේක අලවද්දී ඩබල් ටේප් වගේ දේවල් පාවිච්චි නොකර ඉන්න තරමට හොඳයි. සාමාන්‍යයෙන් ගොඩ කාලයක් තිබ්බට පස්සේ බිත්තිය සවුතු වෙන්න පුළුවන්. ඒ හින්දා ගම් පොඩ්ඩක් කොන් හතරේ ගාලා අලවන්න. ඉතින් මම ඒ විදිහට දැන් කපාගත්තු වෝල් පෝස්ටර්ස් ටික අලවන ගම ඉන්නේ.
ඉතින් අර Pinterest app එකෙන් අනිවාර්යයෙන්ම අපිට ගොඩාක් ඩිසයින් හොයාගන්න පුළුවන්. ඒ නිසා ඒකත් ඔළුවේ තියාගෙන ඒ විදිහට අයිඩියා එකක් ඔයාලට ගන්න පුළුවන්. හරිම ලස්සනට මේසයක් හදන්නේ කොහොමද කියලා ඕන තරම් අයිඩියාස් ගන්න පුළුවන් අපිට app එකෙන්. ඉතින් මේ විදිහට wall posters අලවගත්තම අපිට වාසි ගොඩක් තියෙනවා. ඉතින් එකක් තමයි අපිට අපේ මේසෙට මාරම එළියක් ලැබෙනවා මෙන්න මේ wall posters අලවන වැඩෙන්. ඒ වගේම වැඩ කරන්න ආස හිතෙනවා. අනිත් දේ තමයි අපිට සාමාන්‍ය මොටිවේෂනල් දේවල් quotes ටිකක් අලව ගත්තට පස්සේ එකෙන් අපිට ඇත්තට මොටිවේෂන් එකක් ලැබෙනවා. ඒ කියන්නේ නිතරම අපේ ඇහැට පේන්නේ ඒ wall එකේ තියෙන දේවල්නේ. එතකොට අපිට අනිවාර්යයෙන්ම වැඩ කරන්න හොඳ එනර්ජි එකක් ලැබෙනවා. ඊළඟට ඉතින් මම කරන්න හැදුවේ මගේ highlighters ටිකයි පෑන් පැන්සල් මේ ටික දාලා ලස්සනට අහුර ගන්න. ඉතින් මේ තියෙන්නේ මම අර කලින් තිබ්බ කියපු පෙන් හෝල්ඩර් එක. ඉතින් ඒකේ මට හිතුණා ඉඩ මදි කියලා. මොකද highlighters ගොඩකුත් තියෙනවා. අලුතෙන් පෑන් කීපයකුත් එකතු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මම මේ පෙන් හෝල්ඩර් එකට අමතරව අලුතෙන් එකක් අරගත්තා. ඉතින් මම ඒ ගතිපු එකට ඉතුරු බඩු ටික දාන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔයාලට දෙයක් කියන්න අමතකුණානේ මම මේ vlog එක share කරගන්න හිතාගෙන හිටියේ නම් 2025 දෙසැම්බර් 31. ඒ කියන්නේ 2026ට යන්න කලින්. ඒත් ඉතින් මම මේ වැඩ ටික ඉවර වෙලා කොහොම හරි වීඩියෝ එකක් එඩිට් කරගත්තී මට වෙලාව ගියා. ඒ නිසා මම මේක අප්ලෝඩ් කරන්නේ ජනවාරි 1 වෙනිදා. ඉතින් මේක මම කලින් අප්ලෝඩ් කරන්න හිතාන් හිටියට කරගන්න බැරි වෙච්ච වැඩක් කොහොම හරි දැන් 2026 අවුරුද්ද ලැබලා තියෙන. ඔයාලා මේ වීඩියෝ එක බලද්දී 2026 අවුරුද්ද තමයි බලන්නේ. ඉතින් මම හැමෝටම හදවතින්ම විශ් කරනවා. ඔයාලගේ මේ අවුරුද්ද හරිම සතුටින් සැහැල්ලුවෙන් ගෙවන්න පුළුවන් අවුරුද්දක් වෙන්න ඕනි කියලා. ඒ වගේම නිරෝගීමත්ව ගෙවන්න පුළුවන් වෙන අවුරුද්දක් වෙන්න කියලා. ඒ වගේම ඔයාලගේ ගෝල්ස් වලට යන්න පුළුවන්. ඔයාලගේ හැමදේම සාර්ථක වෙන අවුරුද්දක් වෙන්න කියලාත් මම හදවතින්ම විශ් කරනවා. ඊළඟට ඉතින් මම මේ ඉන්ඩෝර් ප්ලාන්ට් එක අරගත්තා. මේකත් ටේබල් එකේ අයිනකින් තියන්න ඕනි කියලා. ඉතින් ඔන්න ඔය විදිහට මම ඒකත් තිබ්බ හරිම ලස්සනයි. ඊළඟට ඉතින් මගේ චූටි කියුට් ටේබල් ලැම්ප් එකක් තියෙනවා. ඉතින් මේක මගේ බර්ත්ඩේ එකකට හම්බුණු gift එකක්. ඒකේ මෙන්න මේ වගේ එක පාට පත්තු වෙනවා. ඉතින් ඒකත් මම තිබ්බා මේසෙ කොනකින්. ඊළඟට ඉතින් මට ඇත්තටම ඕන වෙලා තිබුණා කහපාට එළියක් තියෙන දෙයක් මගේ මේ සුඩින් තියන්න. ඉතින් මම ඒකට හෙව්ව මට හම්බුනේ නැහැ. අරක හම්බෙන් තමයි මට හම්බුනේ. මෙන්න මේ කැන්ඩල් එක. ඉතින් ඒකත් මේසෙන් තියාගත්ත. ඒක නම් මාර ලස්සනයි. මම හිතුවේ නෑ මෙච්චර එළියක් මේකේ තියෙයි කියලා. හැබැයි හිතුවට වැඩිය හොඳ එළියක් තිබුණා. ඉතින් ඒකත් මම මේසේ කොනකින් තියාගත්තා. ඊළඟට ඉංග්‍රීසි වලට රෙකමන්ඩ් කරපු බුක් එකක් තමයි මේ Atomic Habits කියන බුක් එක. ඉතින් මම ඒකත් මේසේ තියාගත්තා. මට කියවන්න ටිකක් කම්මැලි. හැබැයි ඉතින් මේක නිතරම දකිද්දි හරි මට කියවන්න හිතෙන්නේ. ඒ නිසා මම ඒකත් කොහොම හරි මට පේන මානෙන් තියාගත්තා. ඊළඟට මම අර to do list එක ලියන්න ගත්තනේ චූටි නෝට්බුක් එකක්. ඉතින් ඒකත් මම මෙතන තියාගත්තා. එතකොට මට ලේසි උදේට හරි හවසට හරි මම වැඩ කරන වෙලාවට කරන්න අවශ්‍ය වැඩ ටික ප්‍රෝග්‍රෑම් කරලා ලිස්ට් එකක් හදලා තියාගන්න. ඉතින් ඊට පස්සේ මම මගේ ලැප්ටොප් එකත් මේසෙම තියාගත්තා. දැන් නම් ඉතින් මගේ මේසේ 80%ක් විතර වැඩ ඉවරයි. මම ඇත්තටම ගොඩාක් බඩු පුරව ගන්න ආස කෙනෙක් නෙමෙයි. හරිම සිම්පල් විදිහට තමයි මට මේක කරන්න ඕනුනේ. ඉතින් දැන් ගොඩක් වැඩ ඉවරයි. ඊළඟට මට හිතුණා පොඩ්ඩක් ලැප්ටොප් එකේ තියෙන wallpaper එකත් මේකම change කරා නම් හොඳයි කියලා. මොකද ගොඩ කාලෙකින් මම මේක change කරලා තිබුණේ නැහැ. කලින් ඔය සාමාන්‍යයෙන් තියෙන එකම තමයි තිබුණේ. ඉතින් ඊට පස්සේ මම ඒකටත් Pinterest app එකම තමයි use කරේ. ඒකෙන් wallpaper එකක් අරගත්තා. ඉතින් ඔයාලටත් පුළුවන් ඒකෙන් ලස්සන wallpaper එකක් දාගන්න. ඉතින් මෙන්න මේක තමයි මම තෝරගත්තේ. ඉතින් මට හිතෙන එක ලස්සනයි කියලා. ඒ ටිකත් කරගෙන ඊළඟට ඉතින් මට තව චූටි වැඩ ටිකක් තමයි තියෙන. අපි ඒ වැඩ ටිකටත් ඉක්මනට යමු. ඊළඟට ඉතින් මම ගත්ත alarm clock එක තියන්න ඕන. ඒකත් හරිම ලස්සනයි. මට ඕනම විදිහක හම්බ වුණා. හරිම cute එක. ඉතින් ඒකත් කොනකින් තියාගන්න ඕන කියලා හිතුණා. ඉතින් ඔන්න ඔය විදිහට ඔය හරියෙන් තියාගත්තා.
ඉතින් ගොඩාක් ඒවා දැන් මම තියලා ඉවරයි. එකක් අමතකුණානේ. මම ළඟ තියෙනවා මෙන්න මේ ගැජමැටික් එක. ඔයාලා කලින් වීඩියෝස් බලපු අය ඉන්නවනම් අනිවාර්යයෙන්ම දැකලා ඇති මේක. මම ගොඩාක් වෙලාවට රිලැක්ස් වෙන්න යූස් කරන එකක් තමයි මේක. ඉතින් ඒකත් මම තියාගත්තා. මේකත් මගේ බර්ත්ඩේ එකකට හම්බ වෙච්ච gift එකක්ම තමයි. ඉතින් මම අයිඩියා කරගෙන ඉඳපු ඔක්කොම ටික දාලා මගේ මේසේ හදලා ඉවර වුණා. ඉතින් ෆයිනල් ලුක් එක තමයි මේක. ඉතින් ලයිට් එකත් අපි ඔෆ් කරලා බලමු කොහොමද පේන්නේ කියලා. අම්මෝ මාර ලස්සනයි. මම හිතුවට වැඩිය ලස්සනට වැඩේ කෙරුණා. ඉතින් මම හිතනවා පාඩම් කරන්න මේසේ ලස්සනට හදාගන්න ඉන්න කෙනෙක්ට මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම වැදගත් වෙන්නේ නැති කියලා. එහෙම වැදගත් වුණා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම අලුතෙන් මගේ channel එකට එකතු වුණු කෙනෙක් නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ දවසේදී මම මගේ room makeover එකත් කරා. ඉතින් මම ඊළඟට ඒ වීඩියෝ එක අරගෙන තමයි හිතාගෙන ඉන්නේ. ඒ නිසා අනිවාර්යෙන්ම ඒ වීඩියෝ එකත් එක්කත් එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. තව චුටි දෙයක් තියෙනවා. ඒ තමයි මම WhatsApp channel එකක් හැදුවා. ඒ channel එකේ link එක මම description එකේ දාලා තියෙනවා. ඉතින් කැමති අය ඉන්නවනම් අනිවාර්යෙන් මගේ WhatsApp channel එක පැත්තෙත් ඇවිත් යන්න එන්න. එහෙනම් ඉතින් ඊළඟට අපි room makeover video එකෙන් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.